ආයි ප්‍රොම්ප්ට් යූස් කරන කට්ටියට පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නයි ගත්තේ. ඒ කියන්නේ අපි chat GPT වල හරි මොනවා හරි දෙයක ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරනවනේ. ගොඩක් අයට දැන් මට වුණත් ලොකුවට ඉංග්‍රීසි බෑ. ඒක හින්දා ඒක කොහොමද කරගන්නේ? අපි හිතමුකෝ ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක වෙන එකක් දාගන්න ඕනේ කියලා. ඒක බොහොම කෙටි දෙයක්නේ. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් චේන්ජ් කියලා දුන්නාම ඒත් ඇති. ඊට වැඩිය අපි හිතමුකෝ කවුරුවත් දන්නේ ෆොටෝ එකක රීටච් කරන්න. එතකොට ඒ වචන සමහර අය දන්නේ නැහැ. එතකොට ෆොටෝ රීස්ටෝර් කරන්න ඒ වගේ ඒවා දන්නේ නැහෙනේ. අපි හිතමු එහෙම දන්නේ නැති කෙනෙක් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. අපි chat GPT එකෙන් අහන්නව අපි ෆොටෝ එකක් තියෙනවා පරණ ෆොටෝ එකක් ඒක කොහොමද හදාගන්නේ? ඒක අලුත් විදියට හදාගන්න ඕනේ මොකද්ද පාවිච්චි කරන්න ඕන වචන කියලා අහනවා. එතකොට එයා දෙනවා වචන මේ රීටචින් කරන්න. එතකොට ෆොටෝ මැනිපියුලේෂන්, එතකොට රීස්ටෝර් අනම්මනම් ඒ සෙට් එකක් දෙනවා. අපි හිතනවටත් වැඩිය හොඳ වචන සෙට් එකක් දෙයි. ඊට පස්සේ අපි ෆොටෝ එක අප්ලෝඩ් කරනවා. ෆොටෝ එක අප්ලෝඩ් කරලා කියනවා ඔයා ඔය කියපු ටිකම පාවිච්චි කරලා මේ ෆොටෝ එක හදන්න කියලා. එච්චරයි.